අයිබෝවන් අද අපේ සාකච්ඡාව 22 වනි ශ්‍රී ලංකා ජනරජයේ විවස්ථා සංශෝධනය සහ ඒහා බැඳුණු දැන් හැමෝම කතා කරන මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ විනිසුරුවන්ගේ වයස දිගු කිරීම පිළිබඳව මම සාමාන්‍යයෙන් රෝහන් මහත්තයට හැමදාම ආරාධනා කරනවා. හැබැයි මේ වැඩසටහනේදී කවුරු හරි හිතන්න පුළුවන් ඔහුට මේ ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද කියන එක සහ ඒ හින්දා මම ඔහු ගැන අද ටිකක් වැඩිපුර කියන්න කවුද කියලා. රෝහන් ඩියල්විස් මහත්තයා කියන්නේ ලංකාවේ නීති විද්‍යාලයෙන් නීතිඥයෙක් බවට පත් වෙලා ලංකාවේ ප්‍රවීණ නීතිඥයන් සමග සහ ඔහු ලංකාවේ උසාවිවල වැඩ කටයුතු කරලා දශක 3කට කාලයක් ඉංගලන්තයේ ඇවිල්ලා සොලිසිටර් කෙනෙක් විදිහට වැඩ කරලා ඒ වගේම ලංකාවේ වෘත්තීය වේදීන්ගේ සංගමේ අපි කොහොමත් අපි හිතවත් තැනක් හොඳ ආයතනයක් ස්වේච්ඡා ආයතනයක් APSL එක නැත්නම් ශ්‍රී ලංකා වෘත්තීය වේදීන්ගේ සංගමේ ලේකම්වරයෙක් වශයෙන් කාලයක් වැඩ කළා. එහි සභාපති ධූරය දරලා දැනටත් ශ්‍රී ලංකා ඉංගලන්ත චේම්බර් ඔෆ් කොමර්ස් එකේ නැත්නම් අපි කියනවා නම් වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා විදියට වැඩ කරන රෝහන් ඩියල්විස් මහත්තයා. මම මේක කවදාවත් වැඩි අපි කියන්නේ නැහැ. මොකද මම මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නය මේ නීතිමය ප්‍රශ්නයක් හින්දායි ඔබට පැහැදිලිව ඔහු කතා කරන දේවල් අපි මේක දේශපාලනික වැඩසටහන නෙමෙයි මුලින්ම කියනවා. ඒ හින්දා තමයි මම මේකේ බ්‍රීෆින් එක දුන්නේ. මොකද රෝහන් මහත්තයා සමානින් කැමති නැහැ මම එහෙම කියනවට. ඒත් ඔබ දැනගන්න ඕන ඇයි මේක කතා කරන්න මොහුට තියෙන සුදුසුකම කියන එක හින්දාම තමයි මම මේ කතා කළේ. අයිබෝන් රෝහන් මහත්තයා. අයිබෝන්. අයිඩියල් අයිලන්ඩ් රට කියවන කට. රෝහන් මහත්තයා අද මම වැඩි ඔබට බාධා කරන්නේ නැහැ. මට පැහැදිලි කරන්න එක දිගට මොකද්ද මේකේ නීතිමය தත්ත්වය ඊට පස්සේ දේශපාලනික මූණුවරින් සහ නීතිමය මට ඇති වෙන ගැටලු ටික මම පස්සේ අහන්නම්. දැන් ඔබට මයික්‍රොෆෝනේ බාරයි මේ කියන බඳව සම්පූර්ණ විස්තරයක් අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඔව් සත්‍යජිත් ඔබ කිව්ව එක හරි. මම මේ කතා කරන්නේ දේශපාලන පැති අරගෙන නෙමෙයි නීතිමය ප්‍රවේශය පදනම. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධන පනත් කෙටුම්පත තමයි 2026 අගෝස්තු මාසේ 7 වෙනිදා ශ්‍රී ලංකා රජය විසින් ගැසට් ගත කළේ. මේ තියෙන්නේ ගැසට් පත්‍රිකාව. ඒක පිටු 4ක් විතර තියෙන්නේ. එච්චර දීර්ඝ එකක් නෙමෙයි. අපි ඒක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු. ඒ වගේම එදාම 2026 අගෝස්තු 7 වෙනිදාම ඊට අමතරව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමටත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. ඒකට කියන්නේ Judicature Amendment, a bill to amend the Judicature Act number 2 of 1978 කියලා. ඔය දෙක තමයි අපිට මේ ව්‍යවස්ථා සංශෝධනයට විතරක් නෙමෙයි අධිකරණ පද්ධතිය තුළ යම්කිසි ප්‍රතිසංවිධාන කිරීමේ රජයේ බලාපොරොත්තු ප්‍රකාශිත වෙලා තියෙන්නේ. ඔය ඩොකියුමන්ට්ස් දෙක. ඉතින් රජය ප්‍රකාශ කරන්නේ දැවැන්ත නඩු ප්‍රමාණය පියවීම සඳහා පුළුල් අධිකරණ ප්‍රති සංස්කරණයක් කිරීමට රජය අපේක්ෂා කරන ඒ න්‍යාය මතයි. හරි. දැන් ඕකට විපක්ෂයේ කරුණු දක්වනවා. හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. රජයත් කරුණු දක්වනවා ඒවා හරි වෙන. මම ඒව ගැන නෙමෙයි දැන් කතා කරන්නේ. අපි බලමු මේ ගැසට් පත්‍රයේ තියෙන ප්‍රධාන ප්‍රතිපාදන මොනවද කියලා. ඒ කියන්නේ 22nd amendment to the constitution to amend the constitution of the Democratic Socialist Republic of Sri Lanka. ඉතින් මෙහින් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වරහන් තුල 5 වගන්ති ආටිකල් 107 සබ් ආටිකල් 5 සහ 137 වෙනි වගන්තිය ආටිකල් 137 of the constitution සංශෝධනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය Supreme Court සහ අභියාචනාධිකරණය Court of Appeal සඳහා ප්‍රධාන වෙනස්කම්
හඳුන්වා දීලා තිනවා මේ ගැසට් පත්‍රිකාවේ නියෝජනය. මොනවද මේ වෙනස්කම් ඉදිරිපත් කරලා තියෙන්නේ? හුඟ දෙනෙක් දන්නවා. නමුත් අපි ඒක පැහැදිලිව ක්‍රමානුකූලව කරගෙන යමු. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අද තියෙන්නේ අවුරුදු 65යි. ඒක 67 දක්වා දීර්ඝ කරන්න මේ සංශෝධනයෙන් බලාපොරොත්තු වෙනවා ඒ ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට අභියාචනාධිකරණයේ අද තියෙන විශ්‍රාම වයස විනිශ්චයකාරවරුන්ට අවුරුදු 63. ඒක 65 දක්වා සත්‍යජිත් වැඩි කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අග්‍ර විනිශ්චයකාර ධූරයේ යම්කිසි පුද්ගලයෙක් සිටිය හැකි වැඩිම කාලය අවුරුදු 6කට ස්ථාවර කාල සීමාවක් ෆික්ස් ටර්ම් අපොයින්ට්මන්ට් එකක් මැක්සිමම් අවුරුදු 6යි ඒ කාලය. නැත්නම් හෝ කියලා සිංහලෙන් වයස අවුරුදු 67 සම්පූර්ණ වනතුරු යම්කිසි පුද්ගලයෙකුට ඒ අග්‍ර විනිශ්චයකාර ධූරය දැරිය හැකියි. එතකොට වරහන් තුල තියෙනවා මින් පළමුවන සිදුවන අවස්ථාවේදී තමයි ඒ ධූරයෙන් ඔහු හෝ ඇය ඉවත් විය යුත්තේ. whichever occurs first. ඒ කියන්නේ මින් එහාට අවුරුදු 6ක ස්ථාවර කාල සීමාවකට තමයි. එතන උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55ක් කියමුකෝ. අග්‍ර විනිශ්චයකාර පදවියට ඔහු හෝ ඇය පත් වෙනකොට ඔහුට අවුරුදු 61 වෙනකන් අවුරුදු 6ක කාලයක් තියෙනවා. ඊට පස්සේ වැඩි කරන්න බෑ. ඒ වගේම අවුරුදු 62ක පුද්ගලයෙක් ඒ පදවියට පත් වුණොත් එතකොට ඔහුට අවුරුදු 6ක් හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 67 තමයි මැක්සිමම් කට් ඔෆ් පොයින්ට් එක. ඉතින් ඒ දෙකෙන් අදාළ වෙන්නේ දූර කාලය සීමා කිරීමක්. ඊට අමතරව අභියාචනාධිකරණය කෝට් ඔෆ් අපීල් එකේ දැනට උපරිම විනිශ්චයකාරවරුන් 19 දෙනෙක් සිටිනවා. එය 24 දක්වා වැඩි කරන්න තමයි මේ සංශෝධනයෙන් රජය අපේක්ෂා කරන්නේ. ඉතින් ඒ තමයි ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවට ගෙනෙන ඒ වෙනස්කම්. ඊට පහළ තියෙන අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ වයස් මම අර කිව්වේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනයක් ඒකත් දාම ඉදිරිපත් කළා. එහි කියන්නේ මහාධිකරණය හයිකෝට් ජජ් කෙනෙකුට දැනට තියෙන විශ්‍රාමික වයස අවුරුදු 61යි. ඒ 63 දක්වා දීර්ඝ කරනවා. මහාධිකරණයෙන් පහළ තියෙන සියලුම විනිශ්චයකාරවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත්ව ඔවුන්ගේ වයස අවුරුදු 62 දක්වා 60 සිට 62 දක්වා දීර්ඝ කරන්න තමයි මේ සංශෝධන දෙකම ගැසට් කරලා තියෙන්නේ. ගැසට් දෙකක් මේ තියෙන්නේ ඒ දෙක. එක ගැසට් එකක් නෙමෙයි. මොකද එකක් සුප්‍රීම කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න, අනිත් එක JSC Judicial Service Commission එකෙන් මේ සංශෝධන පාස් වුණොත් ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒකයි ස්තර දෙකයි 2 tier. අපි ඔක්කොම හැබැයි එළිය කතා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය ගැන විතරයි. හරි. එතකොට සත්‍යජිත් ඊළඟ පියවර සහ ව්‍යවස්ථාදායකී කාලසටහන ටයිම් ටේබල් එක නැත්නම් ටයිම් ලයින් එක මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. දැන් පනත් කෙටුම්පත මේ දෙක පාර්ලිමේන්තුවට රජය විසින් 2026 අගෝස්තු 18 වෙනි දින නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒක තමයි කාලසටහනේ ටයිම් ෆ්‍රේම් එකේ ඇජෙන්ඩා එකේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ. ඉතින් අගෝස්තු 18 ඉඳලා දවස් 14ක කාලයක් තියෙනවා 14 days ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මේ සංශෝධන වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කරන්න. right කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් ව්‍යවස්ථාපිත භාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝග කරන්න පුළුවන්. Constitutionality of the proposed amendment can be challenged before the Supreme Court within the 14-day period from the 18th of August. ඒක තමයි මීළඟ immediate කාලසටහන. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඒක අපි දේශපාලන විග්‍රහයේදී කතා කරමු ටිකක් ලියලා දිගහැරලා
මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ඒ කොටස් පෙත්සමක් නැත්නම් පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කරයි. ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු පස්සේ. ඉතින් දැන් මතක තියාගන්න වෙනවා පනත් කෙටුම්පත නිල වශයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව ඒ පිළිබඳ පෙත්සම් විභාගය සුප්‍රීම කෝට් එකෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දින 3 සිට දින 21ක කාලයක් ඇතුළත ෆික්ස්ඩ් ටයිම් ලිමිට් එකක් දීලා තියෙනවා සුප්‍රීම කෝට් එකට. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල තීන්දුව ඔෆිෂියල් ඩිසිෂන් එක පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දෙන්න. ඒක තියෙන්නේ ආටිකල් 121 නැත්නම් 121 වෙනි වගන්තියේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැඩි පිළිවෙලකින් ඒ කාලරාමුව තියෙන්නේ. දවස් 21ක් ඇතුළත. එතකොට අගෝස්තු 18 ඉඳලා දවස් 14ක් තියෙනවා ඕනෑම පාර්ශවයට සුප්‍රීම කෝට් එකට අපීල් එකක් දාන්න, චැලෙන්ජ් කරන්න, අභියෝග කරන්න. ඒ කරලා ඔක්කොම මේ දවස් 14 කාලයෙන් පසුව දින 3 සිට දවස් 21ක් දක්වා කාලය අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ගේ නිල තීන්දුව පාර්ලිමේන්තුවේ කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනේ. ඉතින් මේව ඔක්කොම ටයිම් ලිමිට්ස් තියෙනවා. ඒවා එහාට මෙහාට කරන්න බෑ. ඉතින් මේ කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවට කොහෙත්ම බලයක් නැහැ. ඔය ඉන්ටරිම් පීරියඩ් එක අතරතුර කාලය තුල මේ ගැන කතා කරන්න. දැන් ඔන්න ඔතන ඔක තමයි ඉස්සර ඉදිරියේ තියෙන කාල නිර්ණය නැත්නම් ටයිම් ටේබල් ටයිම් ස්කේල් එක. දැන් ඕක තමයි අද තියෙන නීතිමය තත්වය. බොහොම කළු සුදුව black and white එකකින්. හරි. ඉතින් මම දන්නේ මේක සතියේ අපි කතා කරන ඔබ අපි දෙපළ කතා කරනකොට මේක මේ ශ්‍රේෂ්ඨාධිකරණයට කොයි වගේ තීන්දුවක් ඔවුන්ට දිය හැකිද කියන එකත් අපිට පොඩ්ඩක් කතා කරමු. දැන් ඔබ නීතිමය පැහැදිලි කිරීම කළානේ. දැන් මම ඔබගෙන් අතුරු ප්‍රශ්න සහ දේශපාලනයේ එන ප්‍රශ්නත් එක්ක මම ඔබත් එක්ක මේ සංවාදයට ගොඩ වෙන්නම්. මොකද මට පැහැදිලි මම ඔබට මේ බාධා නොකළේ මට හරියටම මේ නීතිමය තත්ත්වය කරන්න ඕන. රෝහන් මහත්තයා මෙතනදී එකක් මේ උතර දෙකක් ගැසට් පත්‍ර ඔබ මට පෙන්වුවා. ඔව්. එකක් ව්‍යවස්ථා සංශෝධනය සහ නීතිඥ කියන්නේ සුප්‍රීම කෝට් එකේ නැත්නම් අපීල් කෝට් එකේ පල්ලෙහා ඒවා ව්‍යවස්ථාවට අදාළ නැහැනේ. ඒක කරන්න පුළුවන්. ඒක පිළිබඳව ඒ තරම් ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය කරන ක්‍රමය තමයි මේකෙන් තියෙන්නේ. ඒක අර තරම් අර දැන් වයස් භේදේ පහල කරන ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැනේ. නෑ. ඒතන ව්‍යවස්ථාව අදාළ නැහැ. අදාළ නැහැ. ඔව්. අපි දැන් කතා කරමු මේ හයි කෝට් එකයි නැත්නම් අපි කියනවා නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ නීතිඥවරුන්ගේ වයස වැඩි කිරීම පිළිබඳව. සුප්‍රීම කෝට් කෝට් ඔෆ් අපීල්. ඔව්. දැන් රෝහන් මහත්තයා 63 ඉඳලා 65ටත් 65 ඉඳන් 67ටත්. දැන් මේක කරන්න මේ ප්‍රශ්නයේ විදියට ලංකාවේ පෙන්වන්නේ රෝහන් මහත්තයා මේ නඩු මිලියන 11ක් තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේකෙදී මේ කියනවා රෝහන් මහත්තයා මේ සමහර දත්තානුව මම මේ කියන්නේ ජී.එල්. පීරිස් මහත්තයා කියනවා ඒ මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ නඩු තියෙන්නේ 100ට 1ක් කියලා. හැබැයි පාටලි චම්පික මහත්තයා කියනවා මේ 104ක් විතර තියෙනවා කියලා. අපි පොදුවේ ගමුකෝ අපේ විදියට දැන් ඔය ලක්ෂ 11න් නැත්නම් මිලියන 11න් මේ 105ක් තියෙනවා කියලා. ඔබ නීතිඥයෙක් විදියට මේකේ මේ ඇත්තටම මේක ප්‍රශ්නයක්ද? දැන් ඉංගලන්තයේ සාපේක්ෂව ඉංගලන්තයේ 70යි මේ අධිකරණ ශ්‍රේෂ්ඨ අධිකරණයේ 70ටත් වැඩිද නැහැ පැහැදිලි කරන්න. මේක විසඳුමද? මේක මෙහෙමයි. මෙතන ඒක විසඳුමේ එක කොටසක් පමණයි. ඔව්. මොකද හැබැයි රජයත් කියලා තියෙනවා මේ අධිකරණ පද්ධතිය පුළුල් වශයෙන් ප්‍රතිසංවිධානය කරනවා කියලා. රීઓගනයිස් කරන එකේ මේක එක කාර්යයක් හැටියටයි මේක ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් වයස වැඩි කිරීම නිසාම ඔබ කියපු 101 හරි 4 හරි අපි කියමු 10ක් කියලා. ඔව්.
ඔක්කොම බෙදලා ගත්තම ඔව්. 1 4 5යි 5 දෙකිනුත් වැඩි කරලා 10යි. ඉතින් එතකොට 90ක් තියෙන්නේ ඊට වඩා පහළ උසාවිය. ඉතින් ඒකට විසඳුමක් හැටියට තමයි මේ අභියාචනාධිකරණයත් ඒ විනිශ්චයකාරවරු ප්‍රමාණය වැඩි කරලා ඒක විමධ්‍යගත කරලා ප්‍රොවින්සස් වල හැටියට ඒ අභියාචනාධිකරණය හමු වෙන්න. ඒක එකක්. ඒත් අර 1.4 ඇතුළට මේක වැටෙන්නේ. ඒතකොට ඊට පල්ලෙහා එන්නේ විශාල ප්‍රශ්නයක් තියෙනවා ප්‍රාථමික නැත්නම් courts of first instance. කියන්නේ මහේස්ත්‍රාත් දිස්ත්‍රික් උසාවි වල ඒ වගේම ට්‍රයිබියුනල්ස් වල ලේබර් ට්‍රයිබියුනල් අර මේ ඔක්කොගේම අති විශාල නඩු සම්භාරයක් තියෙනවා ඕවා පෝස්ට්පෝන් වෙවි යන්නේ. දැන් ඒ එක තමයි ඔක අඩු කරන්න නම් උසාවි ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඉතින් ඒ වගේම මේ උසාවි ප්‍රමාණය වැඩි කළාම මේ උසාවි වල සිටින විනිශ්චයකාරවර ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි රජයේ නීතිපති දෙපාර්තමේන්තුවෙත් රජයේ නීතිඥයෝ අවශ්‍යයි. ඒ වේකන්සිස් පුරවලා ඒ අය ප්‍රමාණයත් වැඩි කළ යුතුයි. එතකොට එනවා ප්‍රශ්නයක් පුද්ගලික නීතිඥවරු නැත්නම් සාමාන්‍ය ලෝයර්ස්ලා ප්‍රයිවට් බාර් එකේ පොඩි අකමැත්තක් තියෙනවා උසාවි ප්‍රමාණය වැඩි කළාම මට උන්න පුළුවන් වෙන එක උසාවි විතරනේ උසාවි 10ක ඉන්න බෑ. එතකොට මට ඉන්නවනම් සේවාදායක 6 දෙනෙක් උසාවි අර 10ක් අලුතෙන් හදපු ඒවට මට යන්න පුළුවන් එකයි. දැන් එංගලන්තයේ සිස්ටම් එකක් තියෙනවා මට ඒ ලංකාවේ ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැහැ. මට ගන්න පුළුවන් වෙන්නේ ලන්ඩනයේ මං ඉන්නවනම් ලන්ඩනයේ එම උසාවියේ නඩු 2ක් 3ක්. මට මැන්චෙස්ටර් වල හරි බර්මින්ගම් වල නඩුව ආවොත් ඒක වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. අර ලංකාවේ කියන්නේ ජූනියර් ලෝයර්ස් නැත්නම් චේම්බර්ස් වලින් අනිත් ලෝයර්ස්ලාට යවෙනවා. ඉතින් උතනත් එනවා පොඩි ප්‍රශ්නයක් පුද්ගලික ලෝයර්ස්ලාට ඒගොල්ලන්ගේ අර මේ ආදායම වෙනත් විදිහට අඩු වෙනවා. ඔය කියන්නේ චේම්බර් එකක් තිබ්බොත් ඕකේ. ඒකෙත් වැඩි එතකොට චේම්බර් එකක් තිබ්බොත් ඕකේ. එයාට එතකොට බෙදලා යාගේ ලෝයර්ස්ලා දෙන්න පුළුවන්. පෞද්ගලිකත්වයෙන් වැඩ කරන ලෝයර්ස්ලාට මේකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. මම හිතන්නේ පොඩි වඩා ලොකු විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් අපි හුඟක් වෙලාවට බැලුවොත් දිස්ත්‍රික් උසාවියේ එක මේ 5ක් 6ක් තියෙනකොට ඒ කොළඹ වුණත් ඒ තනින් තනට යන්න පුළුවන්. එතකොට ඒ නඩු 10ක් වුණත් කරන්න පුළුවන්. ඔව්. එක නඩුවක් තියෙන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අර busy multi disciplinary practice එකක් තියෙන lawyers-ලාට ඕකෙන් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඕවා තමයි අර අනිත් variables මේකෙන් දේශපාලන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඔව් රෝහන් මහත්තයා දැන් අපි ආයිත් මාතෘකාවට ආවොත් දැන් මේකේ මේ විවස්ථාවේ තියෙනවනේ සඳහන් වෙලා කියන්නේ අභියාචනාධිකරණයේ විනිසුරුවෙක්ගේ වයස මෙච්චරක් වෙන්න ඕන ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවෙක්ගේ වයස මෙච්චරක් වෙන්න ඕන. දැන් ඒක තමයි අවුරුදු දෙකකින් දෙකට අපි වැඩි කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි අනවශ්‍ය දේවල් කතා නොකරමුකෝ. දැන් ඉස්සර දේශපාලනයේදී කිව්වා වයසක කෙනෙකුට යතුරුක්වත් දීලා යන්න එපා. ඒව නෙමෙයි අපි කතා කරන්නේ. රොහන් මහත්තයා විවස්ථාවේ එහෙම සඳහන් වෙලා තියෙන දෙයක්. දැන් පළවෙනි දේ තමයි මේ ගැසට් පත්‍රයකින් දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපි දැකලා තියෙන විදිහට රෝහන් මහත්තයා ඉස්සල්ලාම සංවාදයකට සංවාද මණ්ඩප වලට මේක ගැන ඉස්සල්ලාම දානවා. එහෙමනේ සාමාන්‍යයෙන් මෙච්චර කල් අපි දැකපු දැන් සමහර දේවල් එහෙම හංගලා ගහපු කොළ තියෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ අර බූරු කොට්ට මේ වගේ හංගලා ගහපු ඕන තරම් පණත් ඇති කවුරු හරි කතා කළොත් අපිට කියයි ඒවා නිවැරදි කිරීම වල සාමාන්‍යයෙන් සම්ප්‍රදාය මේ වගේ දෙයක් වෙනකොට මේක සංවාදයේ මණ්ඩපයකට දානවා. නීතිඥ සංගම් වලට දානවා. ඒ වගේ දාලා ඉස්සෙල්ලා මේක සංවාදයට භාජනය කරනවා. ඊට පස්සේ තමයි ගැසට් කරන්නේ. දැන් නීතිඥ සංගම් සහ අනිත් අය කියන්නේ මේක කිසි දෙයක් නැතුව කොලේ වහලා එකපාරට ගෙනම් දැම්මා කියලා. ඒකම දැන් ඔය වගේ දෙයක් ඉදිරිපත් කළාම රෝහන් මහත්තයා දැන් විවස්ත අපි ප්‍රාථමික අධිකරණය ගැන නෙමෙයි කතා කරන්නේ ශ්‍රේෂ්ඨදී විවස්ථාවේ සඳහන් වෙන විදිහට දැන් මේ වගේ දෙයක් කරනවා නම් විවස්ථාවෙන් කොහොමද කරන්න ඕනේ දැන් යන්නේ හරි ප්‍රොසීඩියර් එකේද දැන් ඔබ පැහැදිලි කළා දවස් 21ක් ඇතුළත දැනුම් දෙන්න ඕන මේවා කියලා. හැබැයි අපිට දැන් ඇහෙනවා රෝහන් මහත්තයා නෑ මේක එහෙම කරන්න බෑ. මොකද රෝහන් මහත්තයා කැමති නැති වෙයි මේක අහනවට දැන් සමහරු දේශපාලනඥයෝ කියනවා මේක මේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. ඒ කියන්නේ මගේ වයස මගේ මේ කියන්නේ පෙන්ෂන් එක දික් කරන එක
එයාගෙන්ම ගිහිල්ලා අහන එක එතික්ස් නෑ. නැත්තම් අපි කියනවා සම්ප්‍රදායෙන් විරුද්ධයි වගේ. ඔබත් නීතිඥයෙක් මම ඔබට කියන්නේ. දැන් එතකොට දැන් මේක සම්ප්‍රදාය විරුද්ධද නැත්තම් මේ කොන්ස්ටිටියුෂන් එකට අනුව මේක කරන්න පුළුවන්ද? නැත්තම් මේක මේ අපි ආයෙත් යනවා නම් කලගෙඩි ලාම්පු කෙලියකට යන්න ඕනද? ජනමත විචාරණය ගැන ඔබ කතා කරන්නේ. ඉතින් මෙහෙමයි සත්‍යජිත්. දේශපාලන වශයෙන් බැලුවොත් රජයට පක්ෂව සහ රජයට අපක්ෂපාතීව පක්ෂව සහ විපක්ෂව උතන ආගියුමන්ට් එකකට දෙපැත්තක් තියෙනවා. මම හුඟක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එකේදී කරන්නේ පැති ගන්න නැතුව තියෙන දේ පිටත් උන එක තමයි. හරි පැති ගන්න නැතුව මොකද්ද මේකේ නීතිමය වෙන්න ඕන. දැන් අද වෙනතුරු මේ නීතිමය ක්‍රියාදාමය 100%ක් හරි. දැන් යන විදිය. හරි. එතකොට අපි බලන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය මොන වගේ තීරණ ඔවුන්ට ගත හැකිද මේ දත්ත අනුව මේක දැන් මෙහෙමයි. ඔකට ඔබ්ජෙක්ෂන් එන්න ඕනේ. ඔව්. දැන් මං හිතන්නේ මම බලාපොරොත්තු හෙට පාර්ලිමේන්තුවේ ගත්තට පස්සේ නැත්නම් 18 වෙනිදා දවස් 21ක් ඇතුළත උසාවි යන්න ඕන යන කට්ටිය. ඔව්. ඒ කියන්නේ ඒ දවස් 14ක ඒ කාලය තුල ඕනෑම කෙනෙකුට පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඒ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පද අභියෝග කරන්න පුළුවන්. රෝහන් මහත්තයා දැන් 21ක් ඇතුළත ඔබතුමා කිව්වා කතානායකට යන්නත් ඕන කියලා. ඔව් ඒ දායන් පස්සේ දවස් 3 සහ 21 අතර. එතකොට කොච්චර කාලයක් දෙනවද අභියාචන මේකේ ශ්‍රේෂ්ඨ අධිකරණය පෙසම් ගොනු කරන්න? සාමාන්‍යයෙන් සතියක්ද? මොකද ඒක පෙසම් අහන්නත් එපා රෝහන් මහත්තයා. මං කිව්වා මේ තියෙන්නේ දැන් අගෝස්තු 18 තමයි පාර්ලිමේන්තුවේදී මේක තමයි පටන් ගන්න දවස. ඔව්. එදා ඉඳලා දවස් 14ක් ඔව් තියෙනවා ඕනෑම කෙනෙකුට පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පනත් කෙටුම්පතට විරුද්ධව අභියෝග කරන්න. එතන ඉඳලා තව දවස් 7ක් තියෙනවා. ඒ දවස් 14 ඉවරුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන ෆික්ස්ඩ් ටයිම් එකක් 3 to 21 days maximum. ඒ කියන්නේ රෝහන් මහත්තයා දැන් හෙට නැත්නම් 18 වෙනිදා දාපු එකේ ඉඳලා දවස් 14ක් තියෙනවා උසාවිය යනවා. හරි. ඕන කෙනෙකුට දවස් 14 ඇතුළත සුප්‍රීම උසාවියට යන්න. 18 ඉඳන් 14ක් එකව කරාම මේ උත්තරය අපි කියමු. එතකොට එදා ඉඳලා මැක්සිමම් දවස් 21ක් තියෙනවා සුප්‍රීම කෝට් එකට. ඔවුන්ගේ නිල තීරණය ඔෆිෂල් ඩිසිෂන් එක පාර්ලිමේන්තුවේ කතානායකට දැනුම් දෙන්න. රෝහන් මහත්තයා දැන් ඔතනදී තවත් පොඩි ප්‍රශ්නයක් මට ලියා ගන්න. ඔෆිෂියල් ඩිසිෂන් සහ දැන් අපි උසාවියකට ගියාම අපිට එන්නේ තීන්දුවක් නේ. ඔව්. දැන් මෙතන තීන්දුවක් නෙමෙයි නේද එන්නේ? ඔව් මේක සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් තීන්දුවක්. නමුත් ඒක නිල තීරණය තමයි ඔෆිෂියල් ඩිසිෂන් එකක් එන්නේ. මොකද ඒක කතානායකට දුන්නාම එය පාර්ලිමේන්තුවේ ඒක මම මේ කියන්නේ මේ විය හැකි දේවල් ගැන පොඩ්ඩක් අපි මේ පැන්නා මෙතන. පාර්ලිමේන්තුවේ මොකද කරන්නේ? ඒකලනේ පාර්ලිමේන්තුවේ 3/2 බලයකින් මේ කතානායකවරයාට දැනුම් දුන්නේ තීන්දුව එන්ඩෝස් කරනවාද? පිළිගන්නවාද? එහෙම නැත්නම් පරාජය කරනවාද? එහෙමත් නැත්නම් on hold shelve කරන්නත් පුළුවන්. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් රෝහන් මහත්තයා අපිට ඉතිහාසයේ එනවා මට හිතෙන විදිහට ACS මොහොමඩ් මං හිතන කතානායකතුමා ඉද්දී ওই වගේ මහාධිකරණයෙන් දීපු තීන්දුවක් MH මොහොමඩ් මගේ නිවැරදි කිරීම යටහත්ව මම මේ කියන්නේ මට සමහර දේවල් සමහර විට මේ අපි දන්න තොරතුරු නෙමෙයි මොකද ඒ කාලේ අපි ජීවත් වුණෙත් නෑ අපිත් මේ මාධ්‍යෙන් හොයාගත්තොත් ඒ වගේ සමහර තීන්දුව ආපුවම කතානායකතුමා මේක පාර්ලිමේන්තු එකට දාන්නේ නෑ. එහෙම ඉතිහාසයක් අපේ පාර්ලිමේන්තුවේ තිබ්බා. දැන් එහෙම අපි මේ අර මොකේද කොරහේ කිඹුල්ලු දකින්නවා වගේ නෙමෙයි. එහෙමත් ඕනක් කරන්න පුළුවන් නේද රෝහන් මහත්තයා? ඒ දේශපාලනය. ඔව්. ඒව විය හැකි. මම ඒක ගැන අපි දැන් කතා කරමු රෝහන් මහත්තයා. දේශපාලනේ ආවට පස්සේ දැන් මේ තීන්දුව ආව. ඉස්සලම් තීන්දුව එන්නේ ඉස්සල රෝහන් මහත්තයා සාමාන්‍යයෙන් අපි කියමුකෝ දැන් මේ උසාවියේ ප්‍රශ්නේ විසඳගෙන යන්කෝ. අපි හිතන විදිහට 50ක් එයි පෙස්සම්. සමහර විට 20ක් එයි 10ක් එයි 100ක් එයි. එතකොට ඒ පෙස්සන් ටික ඔක්කොම අතට හම්බුණාට පස්සේ නැත්තම් ශ්‍රේෂ්ඨ අධිකරණයට හම්බුණාට පස්සේ මේ ඔක්කොම එකින් එක මේ පෙස්සම් විභාග කරයිද නැත්තම් සමහර ඒවා රිජෙක්ට් කරයිද? එතකොට රිජෙක්ට් කරපුවම ඔවුන්ට තියෙන අයිතිය මොකක්ද? සහ නැත්තම් මේ ඔක්කොම ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් සාරාංශගත කරලා එක පෙස්සමක් විදියට යයිද කියන මතයත් මොඩක් අපිට පැහැදිලි කරනවා රෝහන්. දැන් මම හිතන්නේ උතන වෙන්නේ
common issues පොදු සාධක කියන්නේ මේ පනත් කෙටුපතට විරුද්ධව මේ සංශෝධනයට විරුද්ධව එන පොදු කරුණු ඔක්කොම කන්සොලිඩේට් කරන්න පුළුවන් ඔක්කොම එකතු ගොනු කරලා ඒ නඩු පාර්ශ්වකරුවන්ගේ නඩු කිහිපය එක නඩුවක් හැටියට විශ්ලේෂණය කරන්න පුළුවන්. මේක විභාග කරනවා කියනටත් වඩා සුප්‍රීම කෝට් එකට ඒ ටික ඔක්කොම සලකා බලලා තමන්ගේ නිල තීරණය දිය හැකියි. රෝහන් මහත්තයා එතනින් ඊළඟ ස්ටෙප් එකට පාර්ලිමේන්තුවට යන්න ඉස්සෙල්ලා දැන් 2022 මා නිවැරදි නම් මේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ බදු පිළිබඳව ප්‍රශ්නයකදී තීන්දුවක් දෙනවා. ඒකේ දෙනකොට ඒකේ හිටියා නීතිඥයෝ ත්‍රිපුද්ගල නීතිඥ මණ්ඩලයක් තමයි දුන්නේ මේක මෙතන විභාග කරන්න බෑ මොකද්ද විවස්ථාවේ තියෙන දෙයක් අපිට මේක මෙහෙම කරන්න බෑ කියලා. ඒකේ ඔබ කියනවා නම් හිටියා නීතිඥයෝ 3-4 දෙනෙක් ඒගොල්ලෝ විසින් මේ තීන්දුවක් දුන්නා අපිට මේකට උත්තරයක් දෙන්න බෑ මෙහෙම කරන්න බෑ යනවනම් යන්න ඕන මේ ජනමත විචාරණයකට කියලා. එතකොට ඊළඟට දැන් ওই පෙත්සන් ටිකට කතා කරනවා නම් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයකට වැඩි ප්‍රමාණයක් සහභාගී වෙන්න ඕනද මොකද්ද ඒකේ මතය නැත්නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම තනතුර විසින්ද ඩිසයිඩ් කරන්නේ නැත්නම් 3කින් දීපු තීන්දුවක් හින්දා 5කට යන්න වෙයිද මොකද්ද ඒ තත්ත්වය? ඔව් ඒක බෙන්ච් එක කොන්ස්ටිටියුට් වෙන්නේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ ඒ පිළිවෙල අනුව ප්‍රොපෝසල්ස් මත මම හිතන්නේ මෙතන ත්‍රිපුද්ගලට වඩා පංචපුද්ගල හරි 3 member bench එකට වැඩියෙන් යනවා නම් එතන වඩා උචිතයි. මේ නඩුව ඔබ මම හිතන්නේ ඔය දේශීය 2022 නඩුව ගැන ඔබ කතා කරන්නේ. ඔව් දේශීය ආදායම් දෙපත් දේශීය ආදායම් බෙදාම සංශෝධන පනත් කෙටුම්පදේ 2022 දැන් එදා උනේ උයි අද ඒකාබද්ධ විපක්ෂය රජයට විරුද්ධව මේක ඩිබේට් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය ඒගොල්ලන් තර්ක කරන්නේ දැනට සේවය නියුතු දැන් ඉන්න විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සඳහා මහජන ජනමත විචාරණයක් අවශ්‍යමයි කියන එකයි. මොකද ඔවුන් කතා කරන්නේ විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමාගේ ගැන තමාම ඩිසයිඩ් කරන්න බෑ කියන ඒ ලතින් භාෂාවේ ඩික්ටම් එකක් තියෙනවා. ඉතින් ඕක බොහොම ලේසියෙන් ඉංග්‍රීසියෙන් කියනවා නම් මෙතන conflict of interest එකක් එනවා නම් ඒක විනිශ්චයකාරවරු මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඕන්ටම බෙනිෆිට් එකක් එන නිසා ඒක නොකළ යුතුයි කියලයි. ඒ වගේම සාධාරණ අපේක්ෂා පිළිබඳ මූලධර්මයේ doctrine of legitimate expectation උල්ලංඝනය කිරීමක් වෙනවා කියලා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය සුප්‍රීම උසාවිය නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසින් ඔවුන්ට තීරණයක් ගැනීමට හැකියාවක් බලයක් නැහැ කියන එක ඔප්පු කරන්න වෙනවා. ඒකට එක්කහු කරලා තියෙනවා මහජන ස්වෛරීභාවය නැත්නම් sovereignty of the people article 3. ඉතින් ඒ ටික එක්කහු කරලා මේ පිළිබඳව අභියෝග කරන නීතිඥ පාර්ශවයන්ට පුළුවන් නම් සුප්‍රීම කෝට් එකට පැහැදිලි කරන්නේ මේ කන්වින්ස් කරන්න ස්වෛරීත්වයට අදාළ නිසා මෙය ජනමත විචාරණයකට යා යුතුමයි කියලා. එතකොට සුප්‍රීම උසාවියේ ඒ බෙන්ච් එක එක්කෝ එකමතිකව නැත්නම් වැඩිපුර මේ ඩිසිෂන් එකකින් පුළුවන් තීරණයක් දෙන්න. ඔව් සතේ. එතකොට අපි පොඩ්ඩක් බලමු කොයි වගේ නිර්දේශ නැත්නම් නිල තීරණ official decisions දෙන්න පුළුවන්ද කියන එක. එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කොම අභියෝග කරුවන්ගේ පෙත්සම් කරුවන්ගේ කරුණු විමසලා බලලා නීතිඥවරුන්ගේ දාලා කියන්න පුළුවන් ඕ මේක අපිට කරන්න බෑ ජනමත විචාරණයකට යා යුතුයි කියලා. දැන් 2022 දේශීය ආදායම් පනත් කෙටුම්පතේ තීන්දුවේ දැඩි නෛතික පූර්වාදර්ශය සැලකිල්ලටගෙන එතකොට දැනට ඉන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්න සේවා කාලය දුර කාලය වෙනස් කිරීමට මහජන ස්වෛරීභාවය නැත්නම් ආටිකල් 3 of the constitution එකට relevant වෙනවා කියලා කිව්වොත් එහි ප්‍රතිඵලය තමයි ජාතික ජනමත විචාරණයකට යෑම.
ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අපි දන්නා තරමට ඔය විපක්ෂයේ කතා කරන ඒවා පිළිගත්තොත් මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවනේ. එතකොට ජනමත විචාරණයකට යා යුතුයි. දැන් එහෙම වුණොත් මොකද්ද ප්‍රතිඵලය? ප්‍රැක්ටිකල් ඉෆෙක්ට් එක පාර්ලිමේන්තුවේ. දැන් මොකද වෙන්නේ? කතානායකවරයාට නිල වශයෙන් දැනුම් දුන්නාම එතන තමයි පාර්ලිමේන්තුවේ දැන් ඔබ කියන්නේ දැන් අපි ස්ටෙප් එකකින් ස්ටෙප් එකට ආවනේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙදාට දාන්න පුළුවන් පෙස්සන් ටික මෙහෙම කළා. දැන් අපි හිතලු ලෙස නැත්නම් අපි හිතන විදිහට මේ වගේ නිගමන ටිකක් එයි කියලා. දැන් අපි ඊළඟ ස්ටෙප් එක යන්නේ දැන් මේක දැනුම් දෙනවා පාර්ලිමේන්තුවට. ඔව් පාර්ලිමේන්තුව. එතකොට රජයට තියෙන ඔප්ෂන්ස් මොනවද? ඔව්. සුප්‍රීම කෝට් එකෙන් ජනමත විචාරණයක් තිබිය යුතුයි කියලා දුන්නු නිසාම රජය බැඳී සිටින්නේ ජනමත විචාරණයකට යා යුතුයි කියලා. ඒගොල්ලන්ට රජයට පුළුවන් ඒ අවස්ථාවේදී එකක් ජනමත විචාරණයකට යන්න. ජනමත විචාරණයක යන්නේ නැතුව මේ පනත් කෙටුම්පත on hold දාන්න පුළුවන්. right? පෝස්ට්පෝන් කරන්න පුළුවන් පසු දවසකට. පස්සේ කතා කරනවා. ඔව්. එහෙමත් නැත්නම් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. මේක දැන් ඕනේ නැහැ කියලා. ඔව් එතකොට දැන් ඔක මේ සංශෝධන ඉල්ලාස් කරගත්තොත් රජයට එතන ඒ කියන්නේ හකුලා ගන්නවා කියන්නේ. හකුලා ගන්න වුණොත් දේශපාලන වශයෙන් රජයට පෙරදීමක් පරාජයක් වෙන්නේ. ඒතකොට විපක්ෂයට දිනුමක්. ඔව්. ඉතින් ඒ වෙනුවට ෆේස් සේවිංగ్ සිටුේෂන් එකකට ගන්නවා නම් ජනමත විචාරණය කියන්නේ නැතුව මේක on hold තියන්න පුළුවන්. පස්සක තැබීමක් කියලායි වචනේ තියෙන්නේ. ඉතින් එහෙම කළොත් වෙන්නේ අද තියෙන විශ්‍රාම වයස වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අද තියෙන 65 අද තියෙන නීතිය අනුව 65 දී ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ විනිශ්චයකාරවරු පෙන්ෂන් යන්න ඕනේ. එතකොට අනිත් උසාවි වලටත් ඒ තියෙන වයස් පරතරය ඒ විදිහටම තියෙයි. අද ස්ටේටස් කෝ on hold. ඔව් රෝහන් මහත්තයා එතකොට දැන් උතන දෙකක් තියෙනවනේ. ඔව්. එකක් මේ ඕකේ දැන් මේ ජනමත විචාරණයකට හරි මේ හයි කෝට් එකට හරි යන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය සහ අභියාචන අධිකරණයකනේ. ඕනනම් අනිත් එක නෝමලි පාස් කරගෙන යන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් හුඟ දෙනෙක් දේශපාලන වශයෙන් උනත් කවුරුත් කතා කරන්නේ නෑ ඒක. ඒක තමයි මම කිව්වේ. ඒක ඔටෝමැටිකලි අර පැත්තෙන් යන්න පුළුවන්. සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඇත්තටම විශාල වශයෙන් අද තියෙන අධිකරණ ප්‍රතිසංවිධාන කරනවා නම් ඒ පල්ලෙහා ටික ගොඩක් අදාළ වෙනවා. ඒක ගැන කවුරුත් රජය කතා කරනවත් අඩුයි විපක්ෂය කතා කරන්නෙම නැහැ. එලිෆන්ට් ඉන් ද රූම්. ඔව්. ඊට පස්සේ දැන් අපි කියමුකෝ ඊට පස්සේ පසුබිම. ඒක තමයි පළවෙනි සිනාරියෝ එක. සුප්‍රීම කෝට් එකෙන් කියනවා you have to go for a referendum කියලා. එතකොට මම කියන්නේ රජයට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට දෙවෙනි සිනාරියෝ එක තමයි ජනමත විචාරණයක් මගහැරීම සඳහා රජය පනත් කෙටුම්පත සංශෝධනය කිරීම. හරි. ඉතින් ජනමත විචාරණ තීන්දුවක් වැනි අවහිරතා මගහරවා ගැනීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ කමිටි ස්ටේජ් එකේදී මේ නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමය වෙනස් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ දෙවෙනි එක ඒක ෆේස් සේවිං සිටුේෂන් එකක් ඔක්කොම ඒ මගහැරලා වෙන පාරකින් යන එක. ඉතින් එහෙම වුණොත් දැනට සේවය කරන දැන් ඒක ප්‍රතිඵලයක් තමයි මේක ඇත්තටම කොම්ප්‍රොමයිස් එකක්. මේකත් මම හිතන්නේ රජය කරයි කියලා. දැනට සේවයේ නියුතු විනිශ්චයකාරවරුන්ගේ කොන්දේස් වෙනස් කරනවා වෙනුවට ප්‍රොස්පෙක්ටිව් ලෙජිස්ලේෂන් එකක් හැටියට නව විශ්‍රාම ගැනීමේ වයස් සීමාවන් අනාගතයේ පත් කරන දූරයන්ට එන කට්ටියට ගන්න. ප්‍රොස්පෙක්ටිව් කියන්නේ රිට්‍රොස්පෙක්ටිව් කරන්ට් ප්‍රොස්පෙක්ටිව්. ඉතින් දැන් මේ කියන්නේ විපක්ෂය කියන්නේ මේක පස්සට යන නීතියක් කියලා රිට්‍රොස්පෙක්ටිව් කියලා. ඇත්තටම දැන් ඉන්න කට්ටියට අදාළ වෙන නීතියක් තමයි වෙන්නේ කරන්ට්. ඒක කරන්න බැරුව ගියොත් එහෙනම් කරන්න පුළුවන් දෙවෙනි එක තමයි මේ පොඩ්ඩක් මේ කාරක සභාව තුළ මේක ආයි සංශෝධනය වෙනස් කරලා අලුතෙන් එකක් දාන්න මේ දැනට ඉන්න කට්ටියට නෑ අලුතෙන් වෙන එක්කෙනාට පුළුවන් කියලා. අර ඕක රෝහන් මහත්තයා එකපාරක් පාර්ලිමේන්තුවේදී ආවනේ. අර ජනාධිපතිවරුන්ව නීතිය හමුවට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේදී දැනට ඉන්න එක්කෙනා මෙතනින් පස්සේ එක්කෙනාට තමයි බලපාන්නේ කියලා යෝජනාවක් ආවනේ. මම නිවැරදිද? නෑ හරි ඒක හරි. ඒ ප්‍රශ්න වුණා. මේවා ඇත්තටම මේ අපි ගොඩක් කතා නොකරට මේවයිනි පූර්වාදර්ශ මීට ඉස්සෙල්ලා වෙලා තියෙනවා වෙනත්
කරුණු මත. රෝහන් මහත්තයා දැන් මම ඔබගෙන් තව ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපි කියමුකෝ උදාහරණ ලෙස ඔබ තුනක් කියවා. එකක් කියනවා ජනමත විචාරණයකට යන්න කියලා. අපි ලංකා ඉතිහාසයේ දැක්කා. කොහෙද මේ ජනමත විචාරණයට අපිට සල්ලි නැහැ. ජනමත විචාරණය ඊක්වල් වෙන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ප්‍රමාණය නැත්නම් පාර්ලිමේන්තුව තුල පාස් කරගත්තොත් මේක මේ ජනමත විචාරණයට ඊක්වල් වෙනවද සමාන වෙනවද නැත්නම් මෙහෙමයි කියලා නෑ මට තේරෙනවා මොකද කුළුණ තුනේ එකක්ව මග ඇරලා අනිත් දෙක ශක්තිමත් කියලා යන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මට තේරෙනවා ඔබේ තර්කය ඒක හොඳ තර්කයක්. නමුත් අපි මේ අර මේ black and white විදියට විශ්ලේෂණය කළාම ජනමත විචාරණයක් වෙනුවට 100%ක්ම පාර්ලිමේන්තුවේ ඡන්ද මේ മന്ത്രിවරු දෙනවා නම් ඒක වෙනස්. ඒක වෙන්නේ නැහැනේ. එහෙම වුණත් ඒක අර තුනෙන් දෙකකින් බැරිද රෝහන් මහත්තයා? නෑ ඒක කරන්න බෑ එහෙම. ජනමත විචාරණයක් කළොත් ඒ ජනමත විචාරණයකට යා යුතුයි. නමුත් ජනමත විචාරණය කැන්සල් කිරීමේ ක්‍රමය තමයි මම ඔය දැන් පොඩ්ඩක් කතා කළේ. ඉතින් ඊට වැඩි ශිෂ්ට සම්පන්න ලෙස යන විදියක්. ඔව් ශිෂ්ට සම්පන්න විදියක්. තවත් හැබැයි තුන්වෙනි මට පේන හැටියට තවත් රිසල්ට් එකක් එන්න පුළුවන්. ඒක තමයි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පරාජයට පත්වීම. ඒ කියන්නේ සුප්‍රීම උසාවියේ දෙන තීරණය මොකක් වුණත් මේ සංශෝධන වෙනවා. එතකොට ඒක පාර්ලිමේන්තුවේ 3/2 ඡන්ද ප්‍රතිඵලයක් නැතුව ඒ කියන්නේ 225කින් 3/2ක් කියන්නේ 150ක් මන්ත්‍රීවරු ඡන්දය නුදුන්නොත් පාර්ලිමේන්තුව ඇතුළතම පරාජය වෙනවා. හැබැයි අමතක කරන්න එපා රජයට ඉන්නවා 159ක්. ඊට අමතරව විපක්ෂයෙන් සියලුම දෙනා මං හිතන්නේ ඡන්දය දෙයි කියලා. ඉතින් ඒ ඔක්කොම ගණන් බැලුවොත් මං හිතන්නේ ඒ තුන්වෙනි මගේ ඔළුවේ තියෙන තුන්වෙනි සමහර විට පරාජය පිළිගන්න බැරි නම් ඡන්දයට කට්ටියට එන්න බෑ කියලා මේ අඩුවෙන් දෙන්නත් ඉඩ තියෙනවා. තුලින් දෙකක් නැතුව යන්නත් ඉඩ තියෙනවා. එහෙම කරනවා නම් කරන්න පුළුවන් කියන එකයි මම මේ කිව්වේ. ඔව් මේ කියන්නේ තියරිටිකලි පොතේ හැටියට ඒ තුන්වෙනි උත්තරෙත් අදාළ විය හැකියි. රෝහන් මහත්තයා. හරි. දැන් මෙතනදී ඔබ නීතිඥ නිසා ඔබත් හරි ප්‍රවේශමෙන් කතා කරයි. නීතිඥ මහතුරුන්ගේ සංගමය. අපි දැක්කනම් මේ බාර් ඇසෝසියේෂන් එක රජීව් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තියෙන මට නම් හරියටම සම්පූර්ණ රජීව් අමරසූරිය මහත්තයාගේ ඔහු සහ විශේෂ සාකච්ඡා පැවැත්වුණේ දෙපාරක් තුන් පාරක් මට මතක හැටියට නම් ශිරාඩි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමියව මේ සේවයෙන් මේකකින් අයින් කරපු වෙලාවේ සහ අර වෙඩි බැදීම අවස්ථාවේදී ඔබට මතක නම් බාර් ඇසෝසියේෂන් එකේ සියලු දෙනා එකපාරට රැස් වුණා. ඊට පස්සේ මේ සිදුවීම පිළිබඳව බාර් ඇසෝසියේෂන් එක හදිස්සියම රැස් වුණා. මම හිතන විදිහට අපි දැක්ක විදේශවල ඉන්න ඉංගලන්තේ ඉන්න සොලිසිටර්ස්ලා පවා සමහර හිටපු අපි channel එකට ආපු අය පවා මේ වයසක අය පවා ටක් ගාලා ගියා මේකට. එතකොට ඔවුන් දරන தත්ත්වය මොකද්ද? ඔවුන්ගේ මතය මොකද්ද මේ පිළිබඳව? එතකොට දැන් රෝහන් මහත්තයා දැන් ওই කියන විදිහට අපි කියනවා නම් මේක ගේනවා නීත්‍යානුකූල தත්ත්වය පිළිබඳව. ඇයි බාර් ඇසෝසියේෂන් එක ඒ වගේම ප්‍රංශේ නීතිඥ සංගම් එතකොට පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගම් ඒ වගේ හැමෝම මේකට විරුද්ධ වෙන්නේ ඇයි මේක මේ මොකක්ද මේකේ අභ්‍යන්තරය කියලා පොඩ්ඩක් අපිට දන්න විදිහට පැහැදිලි කළොත් රෝහන් මහත්තයා. මමත් දන්නේ ඔබ වගේ ප්‍රේක්ෂකාගාරයේ සිටයි. මම ඔය කිසිම නීතිඥ සංගමයක් වෙනුවෙන් පෙනී සිටින්නෙත් නෑ. ඒ සමාජිකයෙකුත් නෙමෙයි. නමුත් මට පේන්නේ අර conflict of interest ඒ වගේම තමාගේ ඒ කියන්නේ තමාගේ නඩුව තමා ඩිසයිඩ් කරන එකට විරුද්ධවයි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අර මහජන ස්වෛරීභාවයට අදාළත්වයක් තියෙනවා ආටිකල් 3 of the constitution on sovereignty. ඒකට අදාළ වෙන නිසා ඔය කුළුණු තුන නැත්නම් දෙක මත තමයි සම්පූර්ණයෙන්ම මේ amendment එකට විරුද්ධව කතා කරන පාර්ශව කතා කරන්නේ. ඔයිට අමතරව දේශපාලන වශයෙන් වෙන ඒවා ස්ථාවර තියෙනවා. political dynamics තියෙනවා වෙන ඒවා. ඒවා අපිට අදාළ වෙන්නේ නැහැ. ඒවා පුද්ගලික වෙන්නත් පුළුවන්, ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්, අප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ hidden open and hidden agendas තියෙනවා.
ඉතින් විපක්ෂයට විතරක් නෙමෙයි රජයටත් තියෙනවා. යම් කිසි ඇජෙන්ඩා එකක් ඉදිරියට ගෙන යාමට උන්ට අවශ්‍යතාවක් තියෙනවා. ඒ පිළිබඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. රජයේ හැටියට ස්ථාවරත්වයක් තියෙනවා. ඔය ඔක්කොම ඩයිනමික්ස් අදාළ වෙනවා. ඔව්. ඉතින් ඔය කරුණු මත තමයි යම් කිසි පුද්ගලයෙක් අභියෝග කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඔය මං කියපු ඒ දවස් 14 කාලය තුල ඔය පෙත්සම් වලින් දෙන්නේ. ඊට අමතරව පෙත්සමෙන් විතරක් මදි මේ දක්ෂ නීතිඥවරු මේ පිළිබඳ විශේෂඥ නීතිඥවරු සුප්‍රීම උසාවියේ ඉදිරියේ මේ කරුණු දක්වන්නේ. රෝහන් මහත්තයා දැන් ඔය කරුණු දක්වන පෙත්සම් ඉදිරිපත් කරනවා වගේම මේට විරුද්ධව නඩු මාර්ගයට යන්න පුළුවන්ද? මේක තමයි වින්ඩෝ එක. සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා චැලෙන්ජ් කරන්න පුළුවන්. ඔව්. රයිට්. ඊට එහා උසාවියක් නැහැ නේ. ඔව් නෑ මං කියන්නේ දැන් ඕක ඔය පනතට විරුද්ධවනේ. ඔව්. දැන් යම් කිසි පුද්ගලයෙකුට මමත් නොදන්න කරුණු මම මේ දැනගන්නේ සමාජයෙන් අහන කරුණු තමයි. දැන් අපි කියමුකෝ මානව හිමි අපේ උල්ලංඝනය වුණා. ඒ කියන්නේ අපිට කොන්ස්ටිටියුෂන් එකෙන් දීලා තියෙන අපේ වරන් අහිමි වුණා කියලා මේට විරුද්ධව වෙන කාට හරි වෙන නඩුවකට යන්න පුළුවන්ද? මෙහෙමයි. ඉතින් ෆන්ඩමෙන්ටල් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් දාන්න හැකියාවක් තියෙනවා. නමුත් මම හිතන්නේ මම ඒක නිවැරදි කිරීමට යටත් වෙයි කතා කරන්නේ. මොකද මම දන්න තරමට ඕක කරන්න හැකියාවක් නැහැ. නමුත් ඇප්ලිකේෂන් එකක් දාමට හැකියාවක් තියෙනවා. ඔව් මොකද අපි දැක්කනේ සමහර අවස්ථාවලදී සමහර අය ගියානේ මේක මගේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන බලතලට අනුව මගේ ආණ්ඩු ක්‍රමයේ තියෙන දේවල් මට විනාශ වෙනවා. ඒ හින්දා මට මේකට යන්න පුළුවන්ද කියන එකයි මම මේ අහුවේ. ඕක මට දෙවිදියකට තර්ක කරන්න පුළුවන්. ඉතින් ඔබ කියප එකට මම එකද වුණොත් එතන තර්ක කරන්න අවශ්‍ය නැහැනේ. හැබැයි කියන්න පුළුවන් when there is an alternative remedy. ඒ කියන්නේ දවස් 14 කාලයක් තුල ඔව් ශ්‍රේෂ්ඨාධිකරණයට ඔබ ඇවිල්ලා මේ ගැන විරෝධය දැක්විය යුතුයි පෙත්සම් කිරීමෙන්. ඔව් ඊට අමතරව ඒකෙදිත් කියන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් රයිට්ස් උත් නැති වුණා කියලා. නමුත් ඊට අමතරව ස්ටෑන්ඩ් ලෝන් FR ඇප්ලිකේෂන් එකක් දැමීම මම හිතන්නේ ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ඔව් අනිත් එක රෝහන් මහත්තයා දැන් ඔතනදී හැමෝම කියනවා මේ ඔය ෆෙඩරල් ක්‍රමයකට යන්නේ මොකද මම ඒ ගැනත් අහන්න ඕන. මොකද ශ්‍රේෂ්ඨ අධිකරණය නෙමෙයි අභියාචන අධිකරණ වෙනත් නගරවල පිහිටවන්න යනවා කියලා මේ පනත මත බන්දන්නේ පනතේ මට නෑ දේශපාලනික පසුබිමේ කියවෙනවා. එතකොට කියනවා මේ මෙහෙම බලතල බෙදා දීම තුල ෆෙඩරල් ක්‍රමයකට තමයි මේ යන්නේ කියන එක. ඒ ගැන ඔබගේ අදහස මොකද්ද රෝහන් මහත්තයා? මම ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද මේ පනතේ නෑ හිම දෙයක් නේද? ඒ මතේ ඒක තමයි දේශපාලනය කියන්නේ. ඔව්. ඒ කියන්නේ පක්ෂව කතා කරනවා නම් අපක්ෂව කතා කරනව නෙමෙයි මේ දේශපාලනයේ මතයක් ඒක. ඒ කියන්නේ දැන් උනත් බලන්න අපේ අධිකරණ පද්ධතිය මහා අධිකරණයේ ඉඳන් පහළට විමධ්‍යගත කරලා තියෙන්නේ. ඉතින් සුප්‍රීම කෝට් තියෙන එකයි කෝට් ඔෆ් අපීල් එක දැනට තියෙන ඔක්කොම කොළඹ විතරයි හමු වෙන්නේ. ඉතින් ඒ කෝට් ඔෆ් අපීල් එක නැත්තම් අභියාචනාධිකරණයත් මහාධිකරණය වගේ විමධ්‍යගත කළොත් ඒ වගේම වැඩිපුර විනිශ්චයකාරවරු ගත්තොත් ඒ නඩු ටික ඇසීමේ කාල සීමාව පරතරය අඩු කරන්න පුළුවන්. හැබැයි මම කියනවා දැන් බැලන්ස් එක තියාගන්නත් එක්ක ඒක ඇත්තටම කියන්නේ ඒක කිරීමෙන්ම නඩු අර 11 මිලියන් එක අඩු වෙන්නේ නැහැ. නමුත් යම්කිසි එක සාධකයක් පමණයි. රෝහන් මහත්තයා දැන් මේ ලංකාවේ තත්ත්වයෙන් පස්සේ අපි ජාත්‍යන්තරේ කොහොමද මේක වෙන්නේ කියලා කතා කරමු. ඔය ගමම්ම රෝහන් මහත්තයා මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙනවා අඩු පුරප්පාඩු 4ක්. ඊට පස්සේ අපීල් කෝට් එකේ අපි කියන අභියාචන අධිකරණයේ 4ක් තියෙනවා. එතකොට දැනට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මේ සැප්තැම්බර් වෙද්දී තව කෙනෙක් රිටයර් වෙන්න තියෙනවා. එතකොට 5ක් වෙනවා. මෙච්චර දැන් ආණ්ඩුව මම මේ දේශපාලනික වශයෙන්මත් එක්කම තමයි අහන්නේ. දැන් මෙච්චර කල් පුරව ගන්න බැරි වුණා නම් දැන් මේක දික්කලා කියන එක දැන් මම අහන්නේ ඇයි මේක කරගන්න බැරි නීතිඥයෝ එන්නේ නැද්ද නැත්තම් මට තේරෙන්නේ නැහැ මම ඔබ නීතිඥයෙක්ින් අහන්නේ. දැන් සාමාන්‍යයෙන් රෝහන් මහත්තයා මොකක් හරි තියනවනේ ටක් ගාලා වේකන්සි එකක් තියෙනවා. දැන් මේකේ දැන් මං කියමුකෝ රෝහන් මහත්තයා මට ගෙදරට වැඩ කෙනෙක් ඕන. දැන් ගෙදර කිලුට වෙනවා මං කියන්නේ. ඒ වගේනේ දැන් නීති ප්‍රශ්න වැඩි වෙලා ලෝ කෝට්ස් තියෙනවා. ඇයි මේක මෙච්චර කල් දැන් මම දැක්ක ජනාධිපතිතුමා අන්තිම කතාවේදී කියනවා මාසයක් ඇතුළත මම පුරවනවා කියලා. ඉතින් මාසයක් ඇතුළත පුරවන්න පුළුවන් නම් ඇයි නොපුරවා හිටියේ සහ ඇයි මේක පිරෙන්නේ නැත්තේ කියන එකත් පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මම හිතන්නේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් ස්ට්‍රක්චරල් ඉෂුස් තියෙනවා මෙතන. එකක් තමයි බජට්ස්. කියන්නේ පුරප්පාඩු තිබුණ නිසාම
සල්ලි තියෙනවා කියන එකත් එකක් ප්‍රශ්නයක්. මොකද ඒ අර අවුරුද්දකට ඒ බජට් එකෙන් ඇප්‍රූව් වෙන්න ඕනේ. ඉතින් දැන් සමහර කෙනෙක් කියයි ඇප්‍රූව් වෙලා තියෙන්නේ. නමුත් ඒ වගේම රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එකත් ලංකාවේ ලේසි නෑ. එකක් තමයි ප්‍රොසෙස් එක මෙතන පටන් ගෙන නෑ කියන එක. ඒක තමයි ඔබ අහන ප්‍රශ්නේ. ඒකට මට උත්තරයක් දෙන්න බෑ. නෑ මම අහන්නේ ගිය රජේනුත් මේ රජේනුත් අවිය යුතු ප්‍රශ්නේ. ඒක ඒකට දේශපාලන ප්‍රශ්නයක් වෙනවා. තවත් එකක් තමයි ඔය වගේ විමධ්‍යගත කරාම අපි ඉස්සරත් ප්‍රෝග්‍රෑම් එක අපි කතා කළා අර මේ ශිෂ්‍යත්වධාරීන් සමග policies තියෙනවා, policy implementation තියෙනවා, policy implementation monitoring කියලා එකක් තියෙනවා. හුඟක් වෙලාවට ලංකාවේ policies තුනක් ඉතුරු දෙක වෙන්නේ නැහැ. දෙවෙනි එකත් උනත් තුන්වෙනි එක වෙන්නේ නැහැ. බලන්නයි අන්තිමට. ඉතින් ජනාධිපතිවරයා කියයි මේ ටික මාසයක් ඇතුළත කරනවා කියලා. එතුමා නෙමෙයිනේ කරන්නේ. අර කරන මිනිස්සු කාර්යක්ෂමව කෙන්නේත් නැහැ. ඔහොම ප්‍රශ්න තියෙනවා. මම පිළිගන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ විශාල වශයෙන් පුරපවුඩු තියෙනවා. වේකන්සිස් තියෙනවා. ඒ වගේම මහාධිකරණ, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වගේම අභියාචනාධිකරණය ඇතුළු සියලුම තැන්වල වේකන්සිස් තියෙනවා. ඒවා පුරවන්නේ නැත්තේ මොකද කියන එක මම නම් අද වෙනතුරු දන්නේ නැහැ. ඒ කියන්නේ රෝහන් මහත්තයා මට මේක පොඩි ඔබ දන්නා විදිහට මේ ඔබ තොරතුරු දන්නවා නම් මට කියන්න මේ ඒකට ඉල්ලුම් කරන්න නැති ප්‍රශ්නද තියෙන්නේ නැත්නම් එහෙම එකකුත් තියෙනවා. හැබැයි වැඩියෙන්ම තියෙන inefficiencies of the policy implementation ඕක ලංකාවේ මේ අධිකාරියට විතර නෙමෙයි හැමතැනම අපි හැමදාම කතා කරද්දී ඕක තමයි විශාල ප්‍රශ්නයක් ඒක. රෝහන් මහත්තයා ඔව්. හැබැයි මම ඒ කියන්න. එතකොට දෙවෙනි එක තමයි ඔය අහපු ප්‍රශ්නේ ඕකට ඇප්ලිකන්ස්ලා ආයුධම්කරුවෝ ඉන්නවද කියන එක. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ඔබ නීතිඥයෙක් නම් දන්නවා ඇති ගොඩක් වැඩ තියෙන නීතිඥවරු ආස නැහැ ප්‍රයිවට් ප්‍රැක්ටිස් දාලා බෙන්ච් එකට යන්න. එතකොට ඒ වගේම අර ස්ටේටස් එක තියෙනවා. නමුත් අර ඕවරෝල් සිස්ටම් එකේ හැටියට මුදල් හම්බ කිරීමේ ප්‍රවණතාවය අඩුයි. ඉතින් ඕක එංගලන්තෙත් නැත්තේ නෑ. දැන් හුඟක් මේ ජජස්ලා වලට වඩා ප්‍රයිවට් බාර් එකේ තමයි ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ බැරිස්ටර් කෙනෙක් වුණාම නැත්තම් හම්බ කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. අර ප්‍රෙස්ටිජ් එකට නැත්තම් අපි කියනවා නම් තමුන්ගේ තත්ත්වය රැක ගන්න නම් හොඳයි ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවෙක් කියන එක. ඔව්. ඒ ඔය දෙක ඇතුළත ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලංකාවේ විතරක් නෙමෙයි අනිත් මේ එංගලන්තෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් හුඟක් ලෝයර්ස්ලා රජයේ මේ අපොයින්ට්මන්ට්ස් ගන්නෙ නැහැ. ඔය ප්‍රශ්නය නිසා. හැබැයි අවුරුදු 40ක් 45ක් වෙනකොට නැත්නම් 50 ලං වෙනකොට ඔය වගේ එකක් කරන්න ප්‍රවණතාවය වැඩි. සමහර අයට කැමති සල්ලි හම්බ කරලා ඉවර වෙච්ච කට්ටිය. ඔව්. හැබැයි ලංකාවේ සමහර නීතිඥවරු මේ කියන්නේ මේ රිටයර් වෙන්නේ නැතුවම අන්තිම දා වෙනකම්ම වැඩ කරනවා. ඔව් රෝහන් මහත්තයා දැන් ඕකේ මේ තව දෙයක් අහන්නම් ඔබතුමා මේ වෙද්දිත් මේ අර්ධ වශයෙන් රිටයර් වෙලා ඉන්නේ. ඔව්. ඒකයි මම කිව්වේ. නෑ මම මේ ඔබගෙන් අහන්නේ මේ සාමාන්‍යයෙන් රෝහන් මහත්තයා මේ ලෝයර් කෙනෙකුට දොස්තර කෙනෙකුට මම හිතන්නේ ගාමන්ට් එකේ නම් ඇති. සාමාන්‍යයෙන් එහෙම රිටයර් ඒජ් එකක් නෑ නේද? නෑ. නඩුකාරයෙකුට තිබ්බට ලෝයර් කෙනෙකුට රිටයර් ඒජ් එක නෑ නේ රෝහන් මහත්තයා. ඔව් දැන් මම උනත් අහන උගක් කට්ටිය මගේ සගයෝ අහනවා ඇයි මේ අර්ධ වශයෙන් රිටයර් වෙලා තියෙන්නේ කියලා. මම කියන්නේ හැමදාම එකම දේ කරලා වැඩක් නෑ. ඒක තමුන්ට සාපේක්ෂව ඕනනම් රෝහන් මහත්තයාට පුළුවන් ජීවිත කාලෙම උනත් නීතිඥයෙක් විදියට වැඩ කටයුතු කරන්න. ඔව් ඒක තමන්ට නිදහස තියෙනවා. හැබැයි ඉතින් මේ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන බලනකොට හැමදාම එකම රස්සාවක් හරි එකක් කරලා වැඩක් නැහැ. රෝහන් මහත්තයා ওই පිළිබඳව තව මොන හරි විග්‍රහයක් තියෙනවද? නෑ විග්‍රහයක් හරි. එහෙනම් මම ජාත්‍යන්තර තත්ත්වයට යන්නද මේක? ඔව්. රෝහන් මහත්තයා සාමාන්‍යයෙන් එංගලන්තයේ 67 තමයි ඕනම සේවකයෙක් රිටයර් වෙනවා. ඔව්. එංගලන්තයේ සහ අපි එංගලන්තයේ කිව්වොත් සමහරු කියන බල හැම වෙලේම එංගලන්තය ගැන කියනවා අපිට සමහර කොමන්ට්ස් තියෙනවනේ. මම අහන්නේ මේ ඉන්දියාව, මැලේසියාව දැන් ඔය වගේ රටවල් ඉතාමත් දක්ෂ ලෙස ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා. දැන් ඉන්දියාවේ නම් සමහර විට තාමත් මේ ප්‍රශ්නේ ඇති නඩු ගොඩ ගැහිච්ච ප්‍රශ්නය. හැබැයි මැලේසියාව, සිංගප්පූරුව සහ ඉංගලන්තෙත් ওই ප්‍රශ්නේ තියෙනවා නඩු ගොඩ ගැහිච්ච ප්‍රශ්නේ. හැබැයි ඉංගලන්තයේ යම්කිසි විදියකට රෝහන් මහත්තයා මම මේ ලෝයර්ස්ලත් එක්කම ආශ්‍රය කරගෙන ඔබ නිවැරදි කිරීමට කරන්නේ. පේපර් බේස් රෝහන් මහත්තයා නඩු අහලා ඉවර කරනවානේ. සමහර පොඩි නඩු යන්නේ නැහැ උසාවියට. written submissions. ලංකාවේ මේ වගේ ක්‍රමයක් තියෙනවද? ඉංගලන්තයේ රිටයර්ඩ් ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක්ගේ වයස කීයද රිටයර් වෙන? ඒකට ප්‍රශ්නයක් තියෙනවද? ඊට පස්සේ මම ඊටු ප්‍රශ්නය අහන්න. ඔව් මෙහෙමයි. ඔය written submissions වලින් නඩු ඉතාමත්ම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා
නඩු අහන්න පුළුවන්. ලංකාවේ තියෙනවද ඒක? ලංකාවෙත් තියෙනවා. නමුත් කරන probability එක ගොඩක් අඩුයි. දැන් ඔබට මතකද මන් දන්නේ මම ලංකාවට ගිහලා ඒ මහාචාර්ය නිහාල් ජයවික්‍රම 1970 Ministry of Justice එකේ secretary මම ඔහු ඉන්ටර්විව් කළා. පස්සේ අපි ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් නේ. ඔහු තමයි පළවෙනිම ওই කතාව ලංකාවේ ඉදිරිපත් කළේ. written submissions වලින් නඩු අහන්න පුළුවන් කියන එක. ඔහුට ලැබුණු ප්‍රතිරෝධය තමයි ප්‍රතිවිරුද්ධත්වය තමයි ඔහු ඒ අන්තිමේදී මේ රජයේ පැරදුනා ශ්‍රීමා බණ්ඩාරනායක රජයේ පැරදුනාට පස්සේ ඔහුගේ ප්‍රජා අයිතිවාසිකනුත් නැති වුණා. ඊට අමතරව ඔහුට ප්‍රජා අයිතිවාසිකම් ලැබුණාට පස්සේ වුණත් නීතිඥවරයෙක් හැටියට ඒ කාලේ ඉන්ස්ට්‍රක්ටිං ඇටර්නිස්ලා නඩු යවුවේ නැහැ. හරි. ඉතින් ඒ තමයි මං සලකන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මම හිතන්නේ 1888ට පස්සේ පළවෙනි විශාල ප්‍රමාණයේ මහ ප්‍රමාණයේ වෙනසක් ඇති කරපු පුද්ගලයා. ඔහුට විරුද්ධව තිබුණ බැක්ලෑෂ් එක. ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. පාක්ෂිකයෙක් නෙමෙයි. පක්ෂ රජයේ ඒ කාලේ පර්මනන්ට් සෙක්‍රටරි ස්ථීර ලේකම් හැටියට අවුරුදු 32 දී කොහෙද තරුණ පුද්ගලයෙක් පත් කළා. ඒ ඉන්ටර්විව් එක පස්සේ එයි. ඉතින් ඔහුට තිබිච්ච ඒ ප්‍රතිලෝධයම තමයි අද මේ රජයට තියෙන්නේ ඔය සිස්ටම් චේන්ජ් එක නිසා. ඔව්. රෝහන් මහත්තයා එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ නීති ප්‍රතිපාදන තියෙනවා ලංකාවේ. තියෙනවා එහෙම කරන්න පුළුවන්. එතකොට ඉංගලන්තයේ සාමාන්‍ය ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුකාරයෙක් කොච්චර කාලයක් ඉන්නවද? මොකද මෙහි නෝමල් හැම මිනිස්සෙක්ම ලේබර් කෙනෙක්වත් 67 යන්නේ. ලංකාවේ 60 65 වෙදි පෙන්ෂන් යනවා. මේ ඒක කොහොමද? මෙහි කොහොමද? නැත්තම් රෝහන් මහත්තයා අනිත් රටවල් දැන් අපි කියනවා නම් කොරියාව තියෙනවනේ රෝහන් මහත්තයා. අපි කොරියාව කියපුවම ඒ කාලේ තියෙන්නේ නැත්නම් ඔය වගේ නඩු ගොඩ ගැහිලානේ. දැන් දියුණු වෙලානේ. දැන් ওই දියුණු වෙච්ච රටවල් ඔය නඩු ගොඩ ගැහිච්ච එක විසඳගත්තේ කොහොමද කියලා අත්දැකීම පොඩ්ඩක් මට කියන්න. ඔව් ඒක නම් මම හිතන්නේ අපි කවුරුත් ප්‍රේක්ෂකාගාරය උත්තරේ දන්නවා. මම උත්තරේ කිව්වා ඉස්සෙල්ලා. දැන් මේ රජය කරන සංශෝධන කළ යුතුයි. ඒක එකක්. දෙවෙනි එක තමයි රජය අයිඩෙන්ටිෆයි කරලා තියෙන විපක්ෂත් අයිඩෙන්ටිෆයි කරලා තියෙන අනිත් කාරණා තමයි විනිශ්චයකාරවරු ප්‍රමාණය වැඩි කළ යුතුයි. රජයේ නීතිඥ ප්‍රමාණය ඒජිස් ඩිපාර්ට්මන්ට් එක වැඩි කරන්න ඕනේ. ඒ වගේම උසාවි පද්ධති වැඩි කරන්න ඕනේ. මේ වෙලාවට හැබැයි නීතිඥ ප්‍රජාව ඇතුළෙන්ම ඒට විරුද්ධත්වයක් එනවා. මොකද අර අපේ ඉන්කම් එක බහින නිසා. ඉතින් ඒවා වෘත්තීඥයෙක් හැටියට සාධාරණයි. මගේ ඉන්කම් එක බහිනවා උසාවි වැඩි කළොත්. හැබැයි ඒක එංගලන්තේ වෙන්නේ නැහැ. ඒකට කවුරුත් මෙහි කවුන්සිල් එක හරි solicitors regulation law society එක හරි ඒ රජයට ඒ විරුද්ධතාවයක් දක්වන්නේ නැහැ. මොකද ඒක ජනතාවගේ උන්නතිය සඳහායි මේක වෙන්නේ කියන එකයි. දැන් සමහර මගේ නීතිඥයන්ගේ මාත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන් මේ කියනවට. මොකද අපේ ඉන්කම් එක බහිනවා. නමුත් ඒ වෙලාවේ බලන්න ඕනේ national interest එක litigant සේවාදායකයන්ට නැත්තම් තමාගේ රටේ නඩු ඇසීමේ නැත්තම් dispensation of justice law නෙමෙයි. ඒක යම්කිසි කාල සීමාවක් තුළ විය යුතුයි. දැන් ලංකාවේ තියෙන loss delays එංගලන්තේ නෑ. හැබැයි මෙහෙත් loss delays තියෙනවා. ඒවා නිකන් පොඩි ගණන් මේ ලංකාවේ හැටියට බලනකොට. දැන් මෙහෙම විශාල ප්‍රශ්න අදාළ වෙන. දැන් අපි ඩිජිටල් කරණය මතින් කරන්නේ හුඟක් නඩු. දැන් ඔය වගේ විසඳුම කියන්නේ Zoom තාක්ෂණය භාවිත කරලා නඩු හඬ වුණ written මේ paper base මේක ගොඩක් අය කරනවානේ. මෙහි immigration laws එකම ගොඩක් කරන්නේ paper wise නේ රෝහන් මහත්තයා. ඒ වගේ දේවල් එක්ක ගියොත් තමයි මේ ප්‍රශ්නෙට ලංකාවේ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. නවීන තාක්ෂණයත් එක්ක අපි ගමන් කළ යුතුයි. රෝහන් මහත්තයා ඔබතුමාව අමාරුවේ දාන අන්තිම ප්‍රශ්නය. අහන්න බලන්න. මේක පාස් වෙලා යනවද? ඔබගේ අනාවය තමයි මට කියන්න වෙන. යනවද? නැත්තම් මේක ජනමත විචාරණයකට ගිහලා මොකද මේ මමත් 80 ගණන් වල පොඩි දරුවෙක් ලෙස මම දැක්ක මේ ලාම්පු කලගෙඩි ඡන්දයක් ජනමත විචාරණයක් තිබ්බා. මම හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ දීර්ඝ කර ගැනීම පිළිබඳව ප්‍රශ්නයකදී ගොඩ කාලෙකින් ලංකාවේ ජනතාවට එහෙම අත්දැකීමක් ලැබිලත් නැහැ. ඉතින් ඔබ හිතනවාද මේක මොකක් වෙයිද කියලාද? ඔබ හිතන්නේ මේක පාස් වෙලා යනවා කියන එකද නැත්නම් මොකද්ද ඔබගේ අනාවැකිය? මේක මගේ පුද්ගලික මතය. ඔව් ඒක තමයි මම උත්තරේ. මේ කරුණු කාරණා මත නෙමෙයි. මම හිතන්නේ වැරදි වෙන්න පුළුවන්. මේක 50%යි. ජනමත විචාරණයකට යා යුතු නෑ කියලා පාර්ලිමේන්තුවට කතානායකවරයා ප්‍රකාශ කරමින් පසුව
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකදී එය 3/2 බහුතරයකින් දෙවැනි සෙකන්ඩ් රීඩින් එකට පස්සේ පාස් වෙලා ඔක වෙයි. විපක්ෂය සම්පූර්ණ විපක්ෂය ඒ වගේම ඒ චේන්ජ් එකට විරෝධතා දක්වපු සියලුම කණ්ඩායම් බොහොම ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙනවා ඒගොල්ලෝ. අකමැති වෙයි. ඔව් හැබැයි මගේ තීරණය මේ මතය තමයි මේක වෙනවා කියන එක. හැබැයි රජයටත් පුළුවන් පොඩි සෙල්ලමක් කරන්න මේකෙන්. ඔබ ලාම්පු කලකට කිව්වා රජයට කියන්න පුළුවන් හරි අපි ජනමත විචාරණයකට යනවා. ගිහිල්ලා අහමු. මතකද ඩේවිඩ් කැමරන් මෙහි බ්‍රෙක්සිට් එකට කියලා කරගත්තු වෙන්නේ. හරි ඒ වෙලාවේ කවුරුවක්වත් හිතුවේ නෑ එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා ජනමත විචාරණයකට යයි කියලා බ්‍රෙක්සිට් එකට. ඒ කියන්නේ පක්ෂයේ මිනිස්සු හිතුවෙත් නෑ. කන්සර්වටිව් පක්ෂ. නමුත් එයා ගියා. ඒ වගේ වයිල් කාඩ් එකක් රජයටත් තියෙනවා. ඒගොල්ලන්ට යම් කිසි විශ්වාසයක් තියෙනවා නම් ජනමත විචාරණයකදී ජනතාවට මේ පහදා දීලා මේක ජනමත විචාරණයකින් 50.1%ක්ද කොහෙද ගන්න පුළුවන් නම් 51 ඡන්දයක් නේද? ඔබ මට ලුගොඩ වැඩසටහනකදී පැහැදිලි කළා. ඔව් එක ඡන්දයක් රජයටත් පුළුවන්. එහෙම කරලා ඕක දින්නොත් ආයි විපක්ෂයේ නැත්නම් මේට විරුද්ධ වෙන කෙනෙකුට කිසිම කතාවක් කරන්න බැහැ. අර කියන්නේ තනි හෝස්ගේ රේස් එක වගේ. ඔව්. ඉතින් ඕව වෙන්න පුළුවන්. හැබැයි ඒක මගේ පුද්ගලික මතය. ඒක විය හැකි නොවිය හැකි. එහෙනම් අපි කතා කළේ මේක ගැන අපි දේශපාලනික නෙමෙයි කතා කළේ. මම හැබැයි දේශපාලනික ප්‍රශ්න ටිකත් ඇහුවා. මොකද මේක නීති අනුකූල පැත්තත් එක්ක ඔබට සබුද්ධිකව විග්‍රහ කරගන්න ඕන නම් මේ මං ජනතාව අතර තියෙන ප්‍රශ්න ටික නැත්නම් දේශපාලනය වහන ප්‍රශ්න ටිකත් ඇහුවා. රෝහන් මහත්තයා හරි පැහැදිලි කිරීමක් කළා. අපි බලාගෙන ඉමු තව මාසයක් විතර ඇතුළත මෙහි මොකක්ද අන්තිම ප්‍රතිපරය කියලායි. ඒ වෙද්දී අපි කතා කරමු. අපි කතා කළේ මේ නීතිමය තත්ත්වය සහ අපේ පෞද්ගලික මත කතා කරලා තමයි. ඒ වුණාට මේ අපි දේශපාලනික වැඩසටහනක් නොවන බව තරයේ කියා සිටිනවා. රෝහන් මහත්තයා ඔබට අයිබෝන්.